අද මං ඔයාලට අරගෙන ආවේ ලේසියෙන් හදාගන්න පුළුවන් පොල් කේක් එකක්. බිත්තර මොකුත් ඕනේ නැහැ. සීනි මේසේ හැඳි 5ක් විතර දාලා ඉස්සලා සීනි 200යි පොල් ග්‍රෑම් 250යි. ඒ කියන්නේ පොල් බෑයක පොල් මේ වතුර ml 200ක් ගන්න. අරගෙන සීනි මේසේ හැඳි 5ක් විතර කර කරගන්න. 5ක් විතර දාලා කර කරගෙන ඒක කර කරලා ඒක කර වේගෙන එනකොට අපි ඉතුරු සීනිත් දාගමු. ඒක හැඳි ගහලා මේව කර කර මේව කරන්න යන්න එපා. ඒක හොඳට හොල්ලලා පෑන් එක හොල්ලලාම කර කරගන්න. ටිකක් හොඳට සීනි කර කර ගන්න ඕනේ, නැත්නම් පොල් කේක් එකේ පාට එන්නේ නැහනේ. දැන් අපි අර වතුර මිලිලීටර් 200 දාමු. දාලා හොඳට කලවම් කරලා ඒකටම දාගන්න ඕනේ අර ඉතිරි සීනි ටික. සීනි ග්‍රෑම් 200න් සීනි හැඳි 5ක් විතරනේ අපි දාලා ඉස්සලා කර කරගත්ත ඉතුරු සීනි ටික ඒකටම දාලා ලුණු තේ හැන්දකුත් ඒකටම දාන්න. දාලා හොඳට සීනි ටික දිය වෙනකන් තියන්න. හොඳට උතුරලා සීනි ටික දිය වෙනාම ලුණු තේ හැන්ද මන් දැන් දැම්මේ. දාලා සීනි ටික හොඳට දිය වෙන්න තියන්න. දිය වෙලා ටිකක් කිඳුනාම ඊට පස්සේ අපි දාගමු පොල් ටික. පොල් ටික දාලා හොඳට කලවම් කරන්න. කලවම් කර කර ටිකක් ලිපේ තියාගන්න විනාඩි 2ක් විතර. පොල් ටික දැම්මට පස්සේ විනාඩි 2ක් විතර ලිපේ තියාගත්තම ඇති. ඉස්ම අන්තන් තියෙද්දි තමා පිලිපෙන් බාගන්න ඕනේ. ගොඩාක් හින්දෝ ගන්න එපා. මෙන්න මේ ගානෙන් වගේ තියෙනකොට ඉස්ම අන්තන් තියෙනකොට පිලිපෙන් බාගමු. දැන් අපි මේකට ලිප ඕෆ් කරලා තමයි පාන් පිටි දාන්නේ. පාන් පිටි ටික දාලා හොඳට කලවම් කරගන්න. ළමයි මම ඔයාලට කියන්න බැරි වුණා දාන්න බැරි වුණා මේකට වැනිලා තේ හැන්දකුත් දාන්න ඕනේ. වැනිලා තේ හැන්දයි පිටි එකට බේකින් පවුඩර් තේ හැන්දයි බේකින් සෝඩා තේ හැඳි කාලයි දාලා හොඳට පිටි එක හලලා තමයි මේ සීනි මිශ්‍රණයට දාන්න ඕනේ. දැන් ඔන්න ඒ ටික අපි පෑන් එකකට දාලා අවශ්‍ය මොකක් හරි භාජනයකට දාලා අද මම මේක ලිපේ හදන්නේ. ඔයාලට දැන් මේක මේ වගේ බේකින් ට්‍රේ එකට දාලා ලිපේ තියන් රාස් පානක් ප්‍රීහීට් වෙන්න තියලා රාස් පානක් බහලා හොඳට ප්‍රස්ත වෙන්න තියලා ඊට පස්සේ මේක ඒක ඇතුලෙන් තියන්න. තියලා හොඳට උඩින් වහලා බේක් කරගන්න. අවන් එකට දානවා නම් එහෙමයි. නැත්තම් ලිපේ හදාගන්න පුළුවන් එක ලේසියෙන්ම.
තමයි මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම් අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණයන්. ඒක ඔයාලා බලා ගන්න. බලලා ඒ ප්‍රමාණයන් අරගෙන ඉස්සෙල්ලා හදන්න. අවන් නැති අයට තමයි මම මේක හැදුවේ. අපි හැමෝටම ගෙවල් වල අවන් නැහැනේ. අවන් නැහැ කියලා ඉන්න ඕනේ නැහැනේ.